අපි හැමෝම ජීවිතේ යම්කිසි ගමනක් යනව නේද? ඒත් ඇත්තටම අපි ඉන්නේ මේ දුක්ඛිත වෙරළකද? එහෙම නැත්නම් සැබෑ නිදහසක් දිහාට යන ගමනකද? අනේ ප්‍රශ්නෙට අදාළව සංගාරව සූත්‍රයේන බොහොම වැදගත් කාරණයක් ගැනයි අද අපි ගැඹුරින් බලන්න යන්නේ. ඔව්. සංගාරව කියලා බ්‍රාහ්මණයෙක්. එයා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. හරි. මොකක්ද ඒ ප්‍රශ්නේ? එයා අහනවා පින්වත් ගෞතමයන් වහන්සේ මෙතෙර කියන්නේ මොකක්ද? හරි. අර පරතෙර කියන්නේ මොකක්ද කියලා. මෙතෙර සහ පරතෙර. සරල වචන දෙකක් වගේ පේනුනට මේක පිටිපස්සේ ලොකු අර්ථයක් තියෙන්නේ නැති නේද? ඒක තමයි. බුදුහාමුදුරු දෙන උත්තරය ඒක ඇත්තටම අපේ පැවැත්ම ගැනම කියවෙන එකක්. ඒකෙන් පැහැදිලි කරනෝ දුක්ඛිත සංසාරික පැවැත්මේ වෙරළ, ඒ කියන්නේ මෙතෙර සහ ඊතරහුනේ නිවන් මඟ, ඒ කියන්නේ පරතෙර. හරි. එතකොට කොහොමද බුදුහාමුදුරුවෝ මේ මෙතෙර කියනක පැහැදිලි කරන්නේ? ඒක මොකක්ද? උන්වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මෙතර යණු කියලා දසකුසල කර්මපත ගැන. දසකුසල. ඔව්. අර ප්‍රාණඝාතය, අදත්තාදානය, කියන්නේ සොරකම් කිරීම, කාමයන්හි වරදව හසිරීම, හරියටම ඊළඟට වචනයෙන් කරන වැරදි, මුසාවාදය, පිසුනා වාචා, ඒ කියන්නේ කේලම් කීම, පරුසා වාචා, සම්පප්පලාපය, පරුෂ වචනයි හිස් වචන වලින්. ඔව් ඒ ටික. ඊට පස්සේ හිතෙන් වෙන කුසල්, අවිද්‍යාව, අනුන්ගේ දේවල් වලට ආසාව, ව්‍යාපාදය, ද්වේෂය, අන්තිමට මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැකීම. ඒට තමයි. ඉතින් මේ 10යි තමයි මෙතර කියලා කිව්වේ. මේවා නිකම්ම ලයිස්තුවක් නෙවෙයි. මේවා තමයි අපිව මේ සංසාරේ බැඳලා තියෙන දේවල්. මානසික විලංගුව වගේ. ඒක හරිම ගැඹුරුයි. මොකද කායික දේවල් විතරක් නෙවෙයි, හිත ඇතුලේ තියෙන තරහව, තණ්හාව, වැරදි මත මේ ඔක්කොම අපිව මේ මෙතර තියාගන්නවා. ඉතින් එතකොට අනිත් පැත්ත පරතෙර. එතනට යන්නේ කොහොමද? පරතර කියන්නේ අර කිව්වා දස්ස අකුසලෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන එක. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම. ඔව්. සොරකමින් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම, අර වචී අකුසල හතරින්ම වැළකීම, බොරු, කේලම්, පරුෂ වචන, හිස් වචන වලින් වැළකීම, ඒ වගේම අර මානසික පැත්ත, අවිද්‍යාව වෙනුවට අනවිද්‍යාව. ඊ කියන්නේ අලෝභය, නොයලීම, ව්‍යාපාදයේ වෙනුවට අව්‍යාපාදය. ඒ කියන්නේ මෛත්‍රිය, තරහ නැතිකම. අන්තිමට අර මිත්‍යා දෘෂ්ටිය වෙනුවට සම්මාදිට්ඨිය, නිවැරදි දැකීම. ඉතින් මේ දස කුසල කර්මපත තමයි පරතරට යන මාර්ගය. මේක නිකන් නරක දේ නොකර ඉන්නවා කියන එකට වඩා යහපත් ගුණධර්ම වඩන එකක්. සක්‍රියව කරන දෙයක්. හරිම පැහැදිලි. ඉතින් මේ ක්‍රියා සහ මානසික தත්ත්ව හරහා තමයි බුදුහාමුදුරුවෝ මේ වෙරළවර දෙක අතර වෙනස පෙන්වන්නේ. ඒ තුනase එතනින් නවතින්නේ නෑ නේද? මේ ගමන ගැන තවත් විස්තර තියෙනවා. ගාථාවලිනුත් මේක තවදුරටත් පැහැදිලි කරනවා කියලා කියනවා. ඔව්. ඒ ගාථාවලින් මේ කාරණේ තවත් පැත්තක් පෙන්නනවා. එක ගාථාවක කියවෙනවා මිනිසුන් අතරින් පරතරට යන්නේ අතලොස්සයි. අනිත් අති බහුතරයක් දෙනා මේ මෙතරම තමයි එහෙට මෙහෙට දුවන්නේ කියලා. ඒ කියන්නේ ඒක ලේසි ගමනක් නෙවෙයි. හුඟ දෙනෙක් අර මෙතරම හිර වෙලා හරියටම. ඒකෙන් පේනවා අර අකුසල් වල ඒ විලංගු වල ශක්තිය, ඒ වයින් මිදෙනකේ අමාරුව. තවදුරටත් කියනවා හොඳින් දේශනා කරපු ධර්මය අනුව හැසිරෙන අය, ඒ කියන්නේ අර දස කුසල් වඩන අය, එයාලා තමයි මායාවේ බල ප්‍රදේශය, ඒ කියන්නේ මේ සංසාරය තරණය කරලා අර පරතරට යන්නේ කියලා. ඒ කියන්නේ ධර්මයේ තමයි පාලම. හැබැයි ඒ පාලමෙන් යන්න ලොකු උත්සාහයක් ඕන. ඒක තමයි. තව ගාතාවක කියනවා නුවණ තියෙන කෙනා කළු දහම්, ඒ කියන්නේ අකුසල් අතෑරලා සුදු දහම්, ඒ කියන්නේ කුසල් වඩන්න ඕන කියලා. ගිහි ගෙදර බැඳීම අතෑරලා, ගිහිගේ අතෑරලා නෙවෙයි, ඒකට තියෙන දැඩි ඇලීම අතෑරලා විවේකයට හිත යොමු කරලා කෙලෙස් වලින් හිත පිරිසුදු කරගන්න ඕන කියලාත් කියනවා. එහෙම කරලා අර සම්බෝධි අංග, ඒ කියන්නේ සති, සමාධි, ප්‍රඥා වගේ දේවල් ඒව දියුණු කරගෙන තාණ්හව නැති කරලා, නොඇල්ම පුරුදු කරලා සියලු ආශ්‍රව, ඒ කියන්නේ කෙලෙස් නැති කරපු උත්තමයන් එයාලා මේ ලෝකෙදිම පිරිනිවන් පානවා කියලා. ඒ තමයි පරතරට මේ අවසාන ප්‍රතිඵලය. එතකොට මේ සූත්‍රය හරය ගත්තොත් ඒක තමයි මේ අකුසල කියන මෙතරින් මිදිලා කුසලය කියන මාර්ගය ගිහින් වැරදි දැකීමෙන් නිවැරදි දැකීමට ඇවිල්ලා මේ දුක්ඛිත සංසාරයෙන් එතර වෙලා අර පරතර කියන නිවනට යන්න පුරුවන් කෙනෙක්. ඔව් ඒක තමයි මාර්ගය. මෙතන අපි ගැඹුරින් හිතන්න ඕන කාරණයක් ඉතුරු වෙනවා නේද? අර මුලින්ම කිව්ව කාරණය. අර
කිකදනයි පරතර යන්නේ කෙනෙක්. ඒක තමයි. මිනිසුන් අතරින් අතලොස්සක් පමණයි පරතරට යන්නේ. එහෙමනම් බහුතරය මෙතරම එහා මෙහා දුවනවා නම් අර පරතරට යන්න ඕන කරන වීරිය, ප්‍රඥාව, කැපකිරීම බැඳීම අතහරින්න එක. ඒ දේවල් කොයිතරම් ප්‍රබලව අපිට අවශ්‍ය වෙනවද? ඒ ගැන ආයමත් හිතන්න. මේ සූත්‍රය අපිට ලොකු ඉඩක් දෙනවා වගේ. ඇත්තට මේක හිතන්න ඕන කාරණයක්.